අපේ පන්සලට ඇඳක් පූජා කරලා කාන්තා සමිතියෙන් ඒ උන්දලා හැම මාසෙම ඇවිල්ලා එබිලා බලනවා කැරකැවෙනවා එක කාමරයක පැලක හිටියේ මායි හාමුදුරුවෝයි දෙන්න. පොල්ලතු වහපු කටු මැටි ගහපු පැලක. ඒකේ ඇඳන් දෙකක් තියන්න බෑ තියන්න පුළුවන් එකයි. හාමුදුරුවෝ හිටපු ඇඳ තියනවා අඩි 2මාරේ ඒකේ හාමුදුරුවෝ සැතපෙන්නේ. අරක අඩි 5 ඇඳක් ඩබල් දාලා බුදියන්නේ උන් කොහෙද පන්සලේ? පන්සලේ ඩබල් දාලා බුදියන්නේ වුණුත් නෑ ඩබල් ඇඳ තියන්නත් බෑ. ඒ ගමන ඒක හයි කරන්නේ නැතුව මැස්ස උඩින් දාලා තිබ්බා. මේ කියලා ඇවිල්ලා එබිලා බලනවා. පේන්නේ ඇඳ පේන්නේ. ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න බෑ. මම පුංචි ශාලාවක් තිබ්බා. ඕකේ පාඩම් කර කර ඉඳිද්දි මන් ළඟට ඇවිල්ලා අපේ පොඩි හාමුදුරුවෝ අර අපි පූජා කරපු ඇඳ කොයි? මං කිව්වා ඕක දන්නේ අර ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා අහන්නකෝ. හොඳ පදයක් කියවන්න තමයි මම යවුවේ. ගිහිල්ලා ඇහුවා. අහනකොට උන්වහන්සේ මෙහෙන්දකෝ මං ගියා මං නාඹර තරුණ වයසේ නිමහන උනේ. මට අවුරුදු 23යි මහන වෙනකොට. මං ගියා. අර මේ කියලා පූජා කරපු ඇඳ මැස්ස උඩට දැම්ම නේද? මේ කිලාට දෙන්නකෝ ඒක අරන් ගිහිල්ලා ලිපේ දාන්න හරි මේ කිලාට බුදිය ගන්න හරි මෙහෙවරෙව් කිව්වා. ආඳුරු මෙහෙවරෙව් කිව්වා. සුද්ධ සිංහල වලින් බණක් කිව්වා. සුද්ධ සිංහල වලින් බණක් කිව්වා. දුන්නා නම් දුන්නා. තොපි මොනවාද බලව කූරු ගහන්නේ. මායි මේ පොඩි නමයි තොපි දීපු ඇඳ විකුණගෙන කෑවා කියලා හිතුවද? ඒක හොයන්න නේද මේ එන්නේ? තොපේ දන් වලින් ඇති වැඩක් නෑ යකෝ. තොපේ දන් ඕකෙන්ම පේනවා. අතෑරලා දීපියව කිව්වා. ඔව්. තිබ්බටුවාවටවත් කියන්න තියෙන්නේ අතෑරලා දීපියව. දෙනවන එල්ලිලා දෙන්න එපා. අල්ලාගෙන දෙන්න එපා. බදාගෙන දෙන්න එපා. නිදහස් වෙලාම දෙන්න. දැන් අපේ හාමුදුරනේ සාමණේර නමක්වත් හදන්න බැරි ඒකනේ. පූජා කෙරුවා නම් පූජා කෙරුවා. අය ෆෝන් ගෙනත් දෙන්න. ෆෝන් එකෙන් හැම වෙලාවෙම අපේ හාමුදුරුවෝ වැළඳුවාද? අපේ පොඩි හාමුදුරුවන්ට බැන්නද? අපේ පොඩි හාමුදුරන්ට ටොකු යන්නද? අපේ පොඩි හාමුදුරුවන්ට සලකනවද? අර ගිහි ගෙදරටම අදිනවා මිසක් පැවිද්දේ ඉන්න දෙන්නේ නැහනේ. පැවිද්දේ ඉන්න දෙන්නේ නැහැ. හාමුදුරනේ සත්‍ය මම මේ කිව්වේ. පන්සල් වලට ගෝලියෝ දීලා මහාන කරන්න ඒකට ඒ මහානකම ගෙවන්න දෙන්නේ නැහැ. මහානකමේ පෝෂණය වෙන්න දෙන්නේ නැහැ. සිවුරු අරින තැනටම ආපහු අදිනවා. ආපහු අදිනවා එතෙන්ට. ඒ වාගේ අවාසනාවන්ත සමාජ ක්‍රමයක් ඇතුලේ පින්නතුනි අපි මම්මුලා වෙලා අපිට පේන්නේ සත්‍යේ නාලිකවාදිනම් ඒ හින්දා සත්‍ය අවබෝධ කරගෙන නිර්මාණාත්මක ගමනක් යන්න මහන්සි ගන්න. මේ මෙතන කැරකෙන බල්ලෝ දෙන්නෙක් හිටියා දැන්. ඕන් ඇහුණා. මෙහෙ ඉන්නේ කිව්වා. ඒ කාන්තේම්ම ඔය බල්ලෝ වෙලා පන්සලට ඇවිල්ලා පුරුද්දට තවත් දානේ කන්නේ පන්සලේ ආම්පන්න ප්‍රයෝජනයට ගන්නේ මේ පන්සල ආරම්භ වෙච්චි දවසේ ඉඳලා පන්සලේ නාමෙන් හොරට කාපුයෝ. ඔව්. සභාපතියා භාණ්ඩාගාරිකයා ලේකමයා මෙවුම් පන්සල
කෑවා බොලා. ඔව් මන් දන්නේවා මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ හැමෝම එහෙම නෑනේ. එකෙක් දෙන්නෙක් ඉන්නවද මන් දන්නේ. වැඩිපුරම ඉන්නේ. ඇයි ඔය නිලතල වලට ඔච්චර පෙරේත කියන්නකො මට. සමාජයට සේවය කරන්න, රටට සේවය කරන්න. නෑ. අරක මතින් යැපෙන්න. එපා මේ නාකි අයගේ සංගමයක් තියෙනවානේ වැඩිහිටි සංගමය කියලා. ඕකේ ඉන්න සභාපතියෝ ලේකම්ලා භාණ්ඩාගාරිකලා අර නාකිම්බ හූරා කනවනේ බොලන්. ඔව් මට මතකයි ගල්කිරි ආගම පොලිසියට ඒකේ සභාපතියව අරගෙන ගිහිල්ලා ආපහු ගෙවන්න වුණා. ලක්ෂ ගාණක්. ට්‍රිප් යනවා කියලා ලෑස්ති කරනවා භාගයට භාගයක් අරක කනවා. අර නාකි ලොක්කො ටික හැන්දෑවට එනවා. හෙම්බත් වෙලක දවසක් දවස් 3ක ට්‍රිප් එකක් ගිහිල්ලා 3 වෙනි දවසේ අපේ පන්සලට ආවා. 3 වෙනි දවසේ අපේ පන්සලට ඇවිල්ලා එක වයසක අප්පච්චි කෙනෙක් බිත්තියට හේතු වෙලා ඉඳගත්තා. අපේ රියදුරු පුතා අහලා තියෙනවා අප්පච්චි වන්දනාවේ ගියාද? ඔව් පුතේ කියලා කිව්වා. හූල්ලා වැටලා කොල්ල රංගපාලා කියනවා මට. හූල්ලා වැටලා කිව්වලු. කොහෙද ගියේ? අනේ පුතේ මන් දන්නේ ඕන් ඇදගෙන ගියා ඔහෙ රවුමක්. මට දැන් බෑ. බිත්තේ තුනලු. අර නාකියෝ මරමරා සභාපතියා කනවා අප්පා. නාකියෝ මරමරා භාණ්ඩාගාරිකයා කනවා. තොපි නිරයේමයි උපදින්නේ. ඔය බල්ලෝ වෙලා ඉන්නේ නිකන් නෙමෙයි කරපු බලු වැඩ. ඔයාලා වෙන දෙයක් එපා. උදේට ගේන දානේ දිහා බලන්නකෝ. ගෙදර හැන්දෑවේ තියෙනවා හාල් තියෙනවා, අල තියෙනවා, පොල් තියෙනවා, මිරිස් 3-5 ආදිය තියෙනවා, මෑ කරල් තියෙනවා, වම්බොටු තියෙනවා, කරෝල තියෙනවා, හාල් මැස්සෝ තියෙනවා, එක භාජනවල. උදේ පාන්දර නැගිටලා හාල් ටික හොදලා ලිප තියෙනවා. අර තැන් වල තිබ්බේවා කලවම් කරලා ව්‍යංජන 2-3කුත් හදනවා. ඊට පස්සේ රසවත් දානයක් හැටියට එක භාජනයකට එනවා. කාලයයි ශ්‍රමයයි දෙක මුසු වුණාම ලස්සන ලෝකයක්, ලස්සන වස්තුවක් පිළියෙල වෙනවා. ඒකනේ ගෙනිහිලා පූජා කරන්න. එහෙම නැතුව ඔබට ප්‍රණීත දානයක් දෙනවා කියලා හාල් බඩු මුට්ටු ටික ගෙනිහින් දීලා ආවම ප්‍රණීත දානයක් වෙනවද? නෑ, කම්මැලියෝ එහෙමත් ඉන්නවා නේද? අපේ හඳුන්නේ අම්මට බෙහෙත් ගේන්න යන්න තියෙනවා. ඒ හින්දා අද ගෙදර කවුරුවත් නෑ. මේ කලමනා ටික දීලා එන්න කියලා කිව්වා. මේක බෙහෙත් ගේන්න ගියේ නෑ, අමූලික බොරු. උගේ පෞද්ගලික අවශ්‍යතාවයකට සමහර විට ගෑනට ඔළුව එකක් වුම මට දානේ හදන්න බෑ කිව්වා. ඒකට මේක ඇඟ බේරා ගැනීම සඳහා අර එහෙම එකක් කියලා හාඳුරුවෝ ඉස්සරහා බොරු කියලා අර ලබා ගන්න තිබ්බ කුසලයෙන් මගහැරලා පාපයක් සිද්ධ කර ගන්නවා පින්නතුනි. සමහරට උදේ පාන්දර සන්ධ්‍යාව දන් දෙන්න ලේසි වාගේ පෙවුනට බෑ, අමාරුයි. ලෝභයයි, ද්වේෂයයි, මෝඩකමයි මැදි වෙලා අපි දෙන දානේ අවුල් කරනවා, අපිරිසිදු කරනවා, දාන ගුණය නැති කරනවා. එහෙනම් සැබෑම ලෝභකම මරා දමා, සැබෑම පෙරේතකම මරා දමා දිනන්න නම් දන් දීලා අත්තරලා පුරුද්දක් ඇති කර ගන්න ඕන. ප්‍රතිපත්තිගරුක පුරුද්දක් හදා ගන්න ඕන. එතකොට දන් දෙන්න පුළුවන්. නැත්තම් බෑ.
බලන්නකො කටින පින්කම දවසට අපේ ආඳුන චිත්‍රයක් වාගේ එකක් මං ඇඳලා පෙන්නන්න. කටින පින්කම දවසට උපාසක අම්මලා කැවුම් අරන් එනවා. බාස්කට් එකෙන් භාගයයි. ගෙනල්ලා අර දාන ශාලාවට කැවුම් ටික දෙනවා. දුන්නහම ඒගොල්ලෝ අරන් තියා ගන්නවා. ඊට පස්සේ දානෙට දැන් ගමේම අය ගේනවනේ. අර කැවිලි ගොඩේ තියෙනවා කැවුම් තියෙනවා මුං කැවුම් තියෙනවා හැඳි කැවුම් තියෙනවා අග්ගලා තියෙනවා වැලි තලප තියෙනවා වැලි පිට්ටු තියෙනවා පැණි වලලු තියෙනවා කොමල වටා තියෙනවා නානා ප්‍රකාර එව්වා. කැවුම් ගෙන ආපු ගෑණිගේ ඇඟ නල්ලියනවා බොලන් මෙව්වා ගොඩ. හාඳුන්නේ දාන ඉවර වෙලා යනකොට බාස්කට් භාගයක් කැවුම් ගෙන ආපු ගෑණිගේ බාස්කට් එක මුඩිය තද කරලා වහලා නූලක් දාලා බැඳලා ඔළුවේ තියාගෙන යන්නේ. දානයාගේ ආනිසංස ඒකේ තියෙනවා බලන් කැවුම් වැලි තලප අග්ගලා පැණි වලලු නානා ප්‍රකාර එව්වා. දැකලා නැහැ මේ ටැම්පිට විහාරස්ථානේ දැකලා නැද්ද? ඒ ගෙනාපු සියලුම කැවිලි වලට මොකද කෙරුවේ? දාන ඉවරලා අරන් ගිහලා අර බුත්තල මන්සන්දියේ ඉතුරු වෙච්ච ඒවා දුන්නා. බොලන් උඹලමනේ දෙනවා කියලා කෑවේ. ඔව් ඔව්